අයුබෝවන් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මීට කලින් ඔයාලා අන්නාසි පිට්ටු කාලා තියෙනවද? එහෙනම් අද අපි බලමු අන්නාසි පිට්ටු හදන විදිය. ඉතින් මම අන්නාසි ගෙඩිය සුද්ධ කරගෙන චූටි කෑලි වලට කපා ගන්න. ඒ කපාගත්ත කෑලි ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත අන්නාසි පේස්ට් එක. පිට්ටු හදන්න බැදපු හාල් පිටි ටිකක් ගන්න. ඒකට ලුණු ටිකකුත් එකතු කරගන්න. අන්නාසි පේස්ට් එකට කහ ටිකකුත් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න. ඊට පස්සේ අන්නාසි පේස්ට් එකේ චුට්ට එකතු කරගෙන පිටි ටික අනා ගන්න. දැන් අපි හදාගත්ත පිට්ටුව තම්බ ගන්න තමයි හදන්නේ. අපි පිට්ටු බම්බු වාරගෙන මුලින්ම පොල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත පිට්ටුවෙනුත් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙමත් පොල් ටිකක් එකතු කරලා පිට්ටුවෙනුත් ටිකක් එකතු කරලා හදාගෙන තමයි අපි මේක තම්බ ගන්නේ. දැන් ඔයාලට පේන්නේ අපි හදාගත්ත අන්නාසි පිට්ටුව. බලන්නකෝ ලස්සන කහපාටට තියෙන විදිය. මේක ඇත්තටම හරිම රසයි. අමුතු රසක් තියෙන්නේ. නිකන් උනත් කන්න පුළුවන්. ඔයාලත් හදලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්නකෝ. අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝටම ආදරේ. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්.